යුරෝපියන් ඩෙස්ටිනේෂන් සිලෙක් කරන්න ගොඩක් ස්ටඩන්ස්ලා දැන් ලොකු කැමැත්තක් පෙන්න්නනවා. මුල්ම රීසන එක තමයි ෆෝඩබිලිටිය එක මොකද කෝස් ෆීස් ලිවින් කොස් හරිම ෆෝඩබල් යුරෝපියන් කන්ට්‍රීස් වල අපි ස්පෙසිෆිකලි හංගරි කියන කන්ට්‍රික ගත්තොත් ලෝ ක්‍රයිම් රේට් එක one of the safest countries in Europe. එනිසා ඉන්ටර්නැෂනල් ස්ටුඩන්ට් කෙනෙක්ට ස්ටඩි කරන්න ජීවත් වෙන්න හරිම ලේසි පහසු රටක් තමයි හංගරි. ඒ විතරක් නෙවෙයි හංගරි තියෙන්නේ Center of Europe. ස්ලොවේකියා, ඔස්ට්‍රියා, රොමේනියා, යුක්‍රේන්, ක්‍රොේෂියා වගේ countries මැද තියෙන නිසා මේ countries වලත් එන ගොඩක් ටුවරිස්ලා ගොඩක් ක්‍රවුඩ් එක අනිවාර්යෙන් හංගරි කියන country එක විසිට් කරනවා. So හංගරි එක ඉස්සර famous වෙලා තිබ්බේ tourism වලට. But then international education වලටත් ගොඩක් famous වෙලා තියෙනවා. මොකද international countries වල branch campuses පවා දැන් හංගරි වල පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි හංගරි කියන country එකේ 90%ක්ම courses උගන්වන්නේ English medium වලින්. So අපි දන්න භාෂාවෙන්ම තමයි අපි courses ඉගෙන ගන්න. එතකොට මිස්සාරා ලංකාවේ මොන වගේ සුදුසුකම් තියෙන අයද? නැත්නම් මොන වගේ experience තියෙන students වලටද මේ හංගරි වලට apply කරන්න පුළුවන්? ඔව්. හංගරි වලට වයස් සීමාවක් නැහැ. O level complete කරපු ස්ටුඩන්ට් කෙනෙක්ගේ ඉඳලා mature ස්ටුඩන්ට් කෙනෙක්ගේ කියන්නේ work experience විතරක් තියෙන ස්ටුඩන්ට් කෙනෙක් වෙනකම්ම programs තියෙනවා apply කරන්න. So just after O levels නම් foundation program එකක් හරහා degree program එකට සම්බන්ධ වෙන්න පුළුවන්. HND එකක් complete කරලා තියෙනවා නම් degree එකට සම්බන්ධ වෙන්න පුළුවන්. masters වලට යන්න පුළුවන් degree එකක් තියෙනවා නම් නැත්නම් work experience managerial experience තියෙනවා නම් masters වලට සම්බන්ධ වෙන්න පුළුවන්. So මෙතනදී වයස් තරාතිරමක් නැහැ. ඕන කෙනෙක්ට apply කරන්න පුළුවන් හරි qualification එක background එක තියෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් UK වගේ රටකට apply කරන ළමයෙක්ට ලක්ෂ 30ක් 40ක් වගේ යන course fee එකක් වුණත් අර හංගරි කරන course fee එකට ඒහා සමගාමීව ඒ වගේ value එකක් තියෙන qualification එකකුත් හම්බ වෙනවා. ඔව් මම කිව්ව විදිහට affordability එක නිසා ගොඩක් students ලා හංගරි select කරනවා. මෙතනදී annual course fee එක euro 3000ත් 7000ත් අතර වෙනවා ගොඩක් වෙලාවට. අනිත් එක මේවා installment විදිහට semester wise pay කරන්න යන නිසා හරිම easy payment scheme එකක් තමයි තියෙන්නේ හංගරි වල qualifications. මිස්සාර ඇත්තද මේ හංගරි ස්ටඩි කරන ළමයෙක්ට ඩුවල් ක්වොලිෆිකේෂන් එකක් කියලා ස්ටේටස් එකක් හම්බ වෙනවා. ඉතින් ගොඩක් අපි දකිනවා හංගරි ඇප්ලයි කරන ළමයි ගොඩක් මේ ඇප්ලයි කරන්න හදන්නේ මේ ක්වොලිෆිකේෂන් එකත් ගන්න. එතකොට අපි දකින සමහර තැන්වල එයාලා කතා වෙනවා ක්වොලිෆිකේෂන් එක ඉවරුනාම මේ UK සම්බන්ධව තව ක්වොලිෆිකේෂන් එකක් මේ හා සමගාමීව හම්බ වෙනවා කියන්නේ. මොකද මේ කතාව ඇත්තද? ඔව් ඒ කතාව ඇත්ත. දැන් ගොඩක් යුරෝපියන් කන්ට්‍රීස් වල හම්බ වෙන්නේ සිංගල් ක්වොලිෆිකේෂන් එකක්. ඒ අදාළ රටේ ක්වොලිෆිකේෂන් එක විතරයි. හැබැයි හංගරි වල ස්ටඩි කරොත් ඔයගොල්ලන්ට හංගරි වල ක්වොලිෆිකේෂන් එක වගේම UK වල University of Buckingham කියන යුනිවර්සිටි එකේ ක්වොලිෆිකේෂන් එක හම්බ වෙන නිසා ඔයා ඩුවල් ක්වොලිෆයිඩ් ග්‍රැජුවේට් කෙනෙක් වෙනවා. මේ ක්වොලිෆිකේෂන් එක ඔයාගේ රෙසියුම් එකේ ඔයාගේ කරියර් එකට ගොඩක් ලොකු වැලියු එකක් ඇඩ් කරනවා. මොකද මෙතනදී ඔයා ඉන්ටර්නැෂනල් රෙකග්නයිස් යුරෝපියන් ක්වොලිෆිකේෂන් එකක් විතරක් නෙවෙයි UK ක්වොලිෆිකේෂන් එකකුත් ඇඩ් වෙන නිසා. So අපි හැමෝම දන්නවා UK ක්වොලිෆිකේෂන්ස් වල ගොඩක් ලොකු ග්‍රැවිටි එකක් තියෙනවා. අපි ජොබ්ස් වලට යනකොට ඉන්ටර්වියුස් වලට. So මෙතනදී ඔයගොල්ලන්ට මේ බෙනිෆිට් එක හම්බ වෙනවා. මිස්සාරා එහෙනම් ඔහොම මට පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න මොකක්ද මේ ඩුවල් ක්වොලිෆිකේෂන් එක ඇතුළතදී අපිට ළමෙක්ට ස්ටඩි කරන්න පුළුවන් ක්‍රයිටීරියාස් මොනවද? ඔව් මේ ප්‍රෝග්‍රෑම්ස් උත් හරි ඩිමාන්ඩින්. ඒ කියන්නේ මේ බැචලර් ප්‍රෝග්‍රෑම්ස් වලට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙනවා යුරෝපියන් නේෂන්ස් වල කරියර්ස් වලට. මම ඒ ලිස්ට් එක කියන්නම්. Bachelor of Science in Corporate Finance, Business Management with specializations. So specializations like AI and data analysis, Arts, Diplomacy and International Relations, Human Resources and Business Psychology, Marketing and Tourism. මම අර කලින් කිව්ව විදිහට මෙන්න මේ ඒරියා ස්පෙෂලි ටුවරිසම් කියන සබ්ජෙක්ට් එක ගත්තොත් හංගරි වලත් ගොඩක් ටුවරිසම් ඇට්‍රැක්ටිව් කන්ට්‍රි එකක් තමයි. ඒකට එතනදිත් ඔයා ඒ වගේ ක්වොලිෆිකේෂන් එකක් කම්ප්ලීට් කරොත් ඔයාගේ කරියර් එකත් ගොඩක් වෙලාවට ස්ටේබල් වෙනවා ඒ කන්ට්‍රි එකේ. එතකොට මිස්සාරා ළමයෙක්ට වැදගත්ම කොටසක් තමයි දැන් ගොඩක් ළමයි අපි දකිනවා කෝස් එක ස්ටඩි කරලා ඉවරුනහම කැමති ළමයෙක්ට හංගරි වලම සෙටල් වෙන්න පුළුවන්. නැත්නම් අපි දකිනවා සමහරක් ළමයි ට්‍රැවල් කරන්න ආසයි ගොඩක් අය. එතකොට සමහරක් අය අපි දකිනවා ස්විට්සර්ලන්ඩ් නැත්නම් ස්වීඩන්, අයර්ලන්ඩ්, ෆින්ලන්ඩ් වගේ කන්ට්‍රීස් වලට ඇප්ලයි කරන්න බලනවා.
දැන් මේ කෝස් එක නැත්නම් අපි හංගරි වලට ඇප්ලයි කරාම ඒ chance එක මේ ළමයින්ට තියෙනවා. ඇප්ලයි කරන්න පුළුවන්. ඔව් අනිවාර්යෙන් තියෙනවා. දැන් හංගරි වල ප්‍රෝග්‍රෑම් එක කම්ප්ලීට් කරලා පාත්වේ එකක් විදිහට ෆයිනල් ඉයර් එක UK, අයර්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් වගේ කන්ට්‍රීස් වලින් කම්ප්ලීට් කරන්න පුළුවන්. ඒ වගේම යන්න කැමති නැත්නම් හංගරි වලම කම්ප්ලීට් කරත් මේ UK, අයර්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් කියන යුනිවර්සිටිස් වලිනුත් ඩුවල් ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන්. එතකොට මේ ප්‍රෝග්‍රෑම්ස් බැලුවොත් Bachelor of Science in Business Administration Management, International Business Economics, Commercial Marketing and Bachelor of Arts in Psychology වගේ ප්‍රෝග්‍රෑම් ස්ටඩි කරොත් ඔයගොල්ලන්ට ඩුවල් ක්වොලිෆයිඩ් වෙන්න පුළුවන් වගේම පාත්වේ එකට ෆයිනල් ඉයර් එකට අයර්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ්, UK වගේ කන්ට්‍රීස් වලට ට්‍රැවල් කරලා ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරන්න පුළුවන්. එතකොට මිස්සාරා දැන් මේ වීඩියෝ එක දැකලා අද හංගරි ගැන ගොඩක් දේවල් ළමයි ඉගෙන ගත්තා. එතකොට මේකෙන් දැනුවත් වෙච්ච ළමයින්ට නැත්තම් මේකේ ඉදිරියේදී තම දන්න අයට රෙෆරන්ස් එකක් දෙන්න පුළුවන් ළමයින්ට සම්බන්ධ කරගන්න ඕන නම් කොහොමද අපිට මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වෙන්න පුළුවන් නැත්නම් ළමයින්ට කොහොමද මේකට ඉදිරියේදී සම්බන්ධ වෙන්න පුළුවන් විදියක් කියන්න. ඔව්. අපේ හොට්ලයින් අංකය 076-418-6003 කියන අංකයට දැන්ම කතා කරන්න පුළුවන්. මොකද අපි ගාව ඉන්නේ පළපුරුදු කවුන්සලර්ස්ලා. එතකොට ඒගොල්ලන් හංගරි එඩියුකේෂන් එක සම්බන්ධයෙන් ගොඩක් පළපුරුද්දක් තියෙන කට්ටිය. අනිවාර්යෙන් අපිට කතා කරන්න. ඔයගොල්ලන් කතා කරද්දී ඔයගොල්ලන්ගේ CV එක අප්ඩේටඩ් CV එක අපිට ෆෝවර්ඩ් කරොත් අපිට ඔයගොල්ලන්ගේ CV එකේ එලිජිබිලිටි එක බලලා ඔයගොල්ලන් මේකට සුදුසුද නැද්ද කියන එක අපිට කියන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ කන්ට්‍රීස් වල එඩියුකේෂන් වලට බඳව ගන්න සීමිත ප්‍රමාණයක් නිසා ඔයගොල්ලන් ගොඩක් ඩිලේ කරන්න එපා. දැන්ම කෝල් එකක් දෙන්න ඔයගොල්ලන්ගේ එලිජිබිලිටි එක චෙක් කරන්න. එතකොට සෙප්ටෙම්බර් 2026 කියන බැච් එකට ජොයින් වෙන්න පුළුවන්.